guys, good morning. So today is going to be a different video, different kind of video. Actually, it's going to be a shopping vlog. So I'm currently in Colombo because this week I had an exam. So today is a free day. So I'm gonna use that free day to go on shopping. I'm currently in my dorm room and yeah. කොහොමරි දැන් මම උදේ නැගිට්ටා මම දැන් නාලා ඉන්නේ actually අද ටිකක් වැස්ස දවසක් ඒ හින්දා පොඩ්ඩක් අපි බලමු ඔක්කොම එකම දවසේ මැනේජ් කරගන්න මම අර ඔයාලට කලින් කිව්වා වගේ මම හිතන් ඉන්නවා ඒක මේකේ YouTube start කරපු හින්දා මම හිතුවා මම මයික් එකක් ගන්න ඕනේ කියලා එතකොට මේ මයික් එක ගන්න තැන ඊට පස්සේ ඒක කොහොමද මේවා කරන්න කියන එක ඊළඟට තව මට බඩු කීපයක් ගන්න තියෙනවා එතකොට ඒක ගන්න කොහොමද කියන එක බලන්න තමයි අපි යන්නේ අද so yeah I come along with me let's go shopping කොහොමරි අද මගේ outfit එක මේක මේ yellow color top එක මේක සමහර අය දැකලා ඇති TikTok වලින් කොහොමරි මම ගියා පාරේ ඇවිදගෙන ඊට පස්සේ මට ගන්න ඕන නම් බස් එකක් මොකද මම යන්නේ කොල්ලුපිටියට මම කොල්ලුපිටියට බස් එකක් අරන් ගිහින් මම බැස්සා ලිබර්ටි එක ගාවින් මොකද මේ මම පළවෙනියටම ගන්න කියලා බැලුවේ අර මයික් එක ඒකට මම කලින් ඉඳන් මේ මයික් එක බලලා තිබ්බා වෙබ්සයිට් එකේ එහෙම මම ඒ කියන්නේ මයික්ස් කීපයක්ම බලලා තිබ්බා කොහමරි මම තෝරගත්තේ මේ මයික් එක මම ඔයාලට පෙන්නන්නම් එතෙන්ට ගියාම so මම යන්න තෝරගත්තේ සෙල්ට්‍රොනික්ස් එකට මොකද ඒකේ හොඳ ප්‍රොඩක්ට්ස් තියෙනවා සහ යාලා ගාවේ ස්ටොක් එක තිබ්බා ඒ මයික් එකේ මොකද ගොඩක් තැන්වල ඒක තිබ්බේ නැහැ ඒ නිසා මම හිතුවා එතෙන්ට ගිහිල්ලා මම ඒක ගන්න ඕනේ කියලා කොහොමරි එතෙන්ට ගියපු ගමන්ම යාලා කස්ටමර් සර්විස් එක හරිම හොඳයි මම ඒක ඉල්ලුවට පස්සේ ඒක දුන්නාම මම ඒක try කරලා බැලුවා ඒ කියන්නේ ටෙස්ට් කරලා බැලුවා ඒකේ නම තමයි Holyland Lark A1 කියන එක කොහොමරි මම ඒක unbox කරලා එවලම ටෙස්ට් කරලා බැලුවා the quality is super මම හිතුවා ඒක මගේ ඉස්සරහට කරන content වලට පාවිච්චි කරන්න හොඳයි කියලා ඊට පස්සේ මම හිතුවා යන්න තව තැන් කීපයකට මම ඔය ඇවිදගෙන යන ගමන් සමහර වෙලාවල් වලට මිස්ටේක්ස් වෙන්න පුළුවන් ඒවා ගණන් ගන්න එපා කොහොමරි මම ඊළඟට යන්න බැලුවේ OGF එකට මොකද ඒකේ OGF එකේ තියෙනවා මේ කානෙට් ස්ටෝර් එකක් මට ඒකෙන් මොන හරි ගන්න ඕන කරලා තිබ්බා ඒක ඇත්තටම කිව්වොත් මගේ හිතට අල්ලන ඒවා එකට තිබ්බේ කීපයයි ඉතින් මම ඒකෙන් කීපයක් try කරලා බැලුවා මේ තියෙන එකක් මේක මාරම comfortable and මාරම quality එක මම ඒක try කරලා බැලුවා ඒක ඇත්තටම මට ආස හිතෙන එක ගන්න ඉන්න මම ඒක ගත්තා කොහොම හරි ඒකත් අරගත්තට පස්සේ ඊට පස්සේ මට තව තැන් කීපෙට ඔය ඉන්නේ I'm happy ඊට පස්සේ මට තැන් කීපයකට යන්න උනා ඊට පස්සේ මම ඇවිදලා ගිහිල්ලා මම ගියා තව ස්ටෝර් එකකට ඒ තමයි ව්‍යානායක මොකද මට ඒකෙන් ප්‍රොඩක්ට්ස් කීපයක් ගන්න ඕන කරලා තිබ්බා මොකද මාව දන්න සමහර අය දන්න ඇති මම වැඩිය මේකප් යූස් කරන්නේ නැහැ ඔය මම බ්ලෂ් එකක් try කරලා බලනවා cuz මම වැඩිය බ්ලෂ් යූස් කරන්නේ නැහැ ඉතින් මම හිතුවා හැමදාම එකම වගේ ඉන්නේ නැතුව බ්ලෂ් එහෙම යූස් කරලා බලන්න ඕනේ කියලා මම මගේ ෂේඩ් එක එතනින් තෝරගෙන ඊට පස්සේ තව ඒවා කීපයක් ගත්තා මම ඒක වීඩියෝ එකේ අන්තිමයට ඔයාලට පෙන්නන්නම් කොහොමරි ඊට පස්සේ මට හෙනම ලොකු බඩගින්නක් තිබ්බා I was hungry so I just wanted to go somewhere ඒ හින්දා මම ගියා විටෝ එකට cuz why not මම කොහොමරි ඒකෙන් order කරා එයාලගේ අලුතෙන් ඇවිල්ලා තිබුණා පීසා එකක් එයාලගේ නිව් කියලා ගහලා තිබ්බේ අලුතෙන් ඇවිත් තිබ්බේකින් තමයි ගත්තේ මම පළවෙනිට හැබැයි ලසන්යා එකක් ගත්තා චිකන් ලසන්යාක් ඔය තියෙන්නේ මම කිව්ව පීට්සා එක ඒකේ මීට් ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ ඒක මාරම රහයි guys ඔයාලා try කරලා බලන්න
ඒකේ 4 cheese topping එකත් මම ඇඩ් කරා එකට. ඒකත් එක්ක ඒ combination එක මාරම රහයි. ඔයාලත් එක try කරලා බලන්න අනිවාර්යෙන්. ඊට අමතරව මම මොහිටෝ ගත්තා. blue mojito එකක්. ඔය තියෙන්නේ මම අරක කාලා වැඩි වෙලා ඔක කා ගන්න බැරුව ඉන්න වෙලාවක්. ඔක තමයි කියන්නේ වැඩිපුර ගොඩක් දේවල් ගන්න එපා කන්න බැරි වෙන විදියට. කොහොම හරි guys කාලේ ඉවරුනකොටම වගේ වහින්න ගත්තා. ඊට පස්සේ කාලේ ඉවරුනාට පස්සේ තව මට එක ස්ටෝර් එකකට යන්න ඕනලා තිබ්බා. ඒ තමයි මිමෝසා එකට. මොකද මම මේ පැත්තෙන් ගියොත් අනිවාර්යෙන් ඒකෙන් මොන හරි ගන්නවාමයි. ඒකෙන් මට ලස්සන cute top එකක් තිබ්බා. ඊට පස්සේ මම ඒක ගත්තා. ඒකත් අරගත්තට පස්සේ එතනින් මගේ shopping day එක ඉවර වෙනවා. So I would like to say a successful shopping trip. So yeah, පේනවානේ මගේ තියෙන හිනාව සතුට කොහොම හරි ඒ ටිකත් අරගෙන ඊට පස්සේ මම ආපහු මගේ boarding room එකට ගියා. Yeah, that's it. Hey guys, so that's it for like today's shopping chaos. Like I hope you guys enjoy like coming along with me, and also like කොහොම හරි අපි අද බඩු ගොඩක් ගත්තා හිතුවට වඩා. and also මං කිව්ව විදිහට මං අර මේ mic එක ගන්නවා කියලා මම ඔයාලට කිව්වා. එතකොට මම හිතනවා දැන් මම හොඳට ඇහෙනවා ඇති කියලා ඔයාලට මේ තියෙන mic එක. and also like මම ඉවර වෙනාට පස්සේ මම ගත්තා තව මම වියානයකට ගිහපු වෙලාවේ මම වියානකෙන් ප්‍රොඩක්ට්ස් ටිකක් ගත්තා. ඒ ප්‍රොඩක්ට්ස් ටිකත් මම ඔයාලට මේ වෙලාවෙන් පෙන්නන්නම්. මොකද මට ඒ වෙලාවේ ඒක ඔයාලට පෙන්නන්න විදිහක් තිබ්බේ නැහැ. මම ගත්තා එයාලගේ වියානා BB cream එක මම ගත්තා. ඊට පස්සේ මම ගත්තා එයාලගේ lip gloss in it says 8 crystal or something. Yeah, එයාලගේ liquid gloss lip gloss එක මම ගත්තා. ඊට පස්සේ මම ගත්තා වියානා මස්කාරා එක. ඊළඟට මම ගත්තා තව එයාලගේ බ්ලෂ් එකක්. this blush එක මම ගත්තා. so yeah, and also මම තව beauty blenders ටිකක් ගත්තා. ඒ ටික තමයි මම ඒකෙන් ගත්තේ. ඊළඟට ওই ටික තමයි එතකොට මම ගියා. and also මම මිමෝසා එකට ගියපු වෙලාවේ මම ගත්තා තව dress එකක්. මට ඒ dress එකත් ඔයාලට එවලේ පෙන්නන්න බැරි වුණා. Wait, let me show you guys. It's actually a cute top. This color මට ඒක හරියට ඔයාලට පෙන්වන්න විදියක් නැහැ. කොහමරි yes මම ඒකත් ගත්තා. I thought it was cute. So yeah, ඔය ටික තමයි ඉතින් අද දවසේ මට shopping ගිහිල්ලා කරන්න තිබුණේ. So yeah, like I hope you guys like enjoy this whole thing. Yeah, like if you guys enjoy, like hit that subscribe button, and I'll see you next time. Bye.